යනු මිස එනු බෑ. උදායියේ වූ සෑමද හදායේ මේ ආදරේ එදා වගේ මගේ අතේ එළියනවාදෝ ඉඩෝ කාලේ හීනෙකසේ කෙවියාවී ස්නේහගගේ සිනාවාරේ ආයේ එළියනවාදෝ. ඇත්තටම හරිම ලස්සනයි. ගොඩ කාලෙකින් බලපු ලස්සනම මූවි එක. එන්ඩින් එකට මම හරි ආසයි. හරි ලස්සනයි එන්ඩින් එක. අපි ගොඩක් එන්ජොයි කරා. ලස්සනයි. මොකද හිතන්නේ ඇක්ටිං පර්ෆෙක්ට්. ශාරද්‍රිගේ ඇක්ටිං එක පර්ෆෙක්ට්. ඒ වගේම අලුත් ඇක්ටර් කෙනෙක් හිටියේ. ඇත්තටම ලස්සනයි. කොහොමද ඒ ඉමෝෂනල් සීන්ස් එහෙම ෆීල් උනේ ඒවා තියනවාද අත්දැකීම් සමහර තැන්වල ඒක මාරු විදිහට ෆීල් වුණා. හරි ලස්සනයි ඉතින්. thank you ඔයගොල්ලන්ට ඒ වගේ එකක් ගෙනාවට. බලපු නැති කෙනෙක් ඉන්නවනම් මොන හරි කියන්න තියෙනවා. අනිවාර්යෙන් බලන්න පුළුවන්. ඔයාලට හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඔව්. හරි ලස්සනයි ඒක. ගොඩක් මීනින්ෆුල් ඒකේ තීම් එක හරිම මීනින්ෆුල් ඒ වගේ මට කාලීන විදිහට හදලා තියෙනවා. අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා බලන්න. මූවී එක හරිම ලස්සනයි. ලස්සන පෞල් ජීවිත කතාවක් ඒක ඇතුලේ හැංගිලා තියෙනවා. කාන්තාවකගේ හැඟීම් ගැන. ශරදි කියන්නේ මගේ ආසම ඇක්ට්‍රස් කෙනෙක්. ඇවිල්ලා බලන්න කියනවා ඒක කාන්තාවන් වෙනුවෙන් තියෙන මූවී එකක්. ඩිවෝර්ස් එකක් ත්‍රූ යන ගර්ල් කෙනෙක්ගේ හැඟීම් එකේ ප්‍රකාශය වෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න කියලා හැමෝටම. ඇක්ටිං අනිත් අයගේ දැන් අලුත් නළුවෙක් ඉන්නවා සෙනිත් කියලා. එතකොට මොකද හිතන්නේ එයාගේ ඇක්ටිං ගැන? එයාගේ ඇක්ටිං නොත් හොඳයි. එයා තනිකර අර පුරුෂාධිපත්‍ය තියෙන පිරිමි කෙනෙක්ගේ හැඟීම් ප්‍රකාශ කරනවා. ඉතින් ලස්සනයි. thank you RN Pictures. අපිට මේ වගේ ඇමරිකාවට මූවීස් ලංකාවේ මූවීස් බලන්න අපිට මේ අවස්ථාව ලබා දෙන්න එක ගැන. මට ආයෝනා නුඹ ගාව ඉන්නෝනා කාලේ තෙවුල් ප්‍රේමේනම් ආයේ නොවේ කියා මට ආය නුඹෝනා නුඹ ගාව ඉන්නෝනා සතපි